ඉවර වෙනකම් යන්න. ස්ටාර්ට් එක යනවා වාහනේ. මේ පැත්තට කුල මං ඉඳලා මේ පැත්තට. මේ පැත්තට එන්නේ මෙතනින්මයි තියෙන්නේ වටපිටාවක් යන්න ඕනේ. ඒක ලාව දින්න මගේ උඩට බලන්න. මේ මල්ලි අමෝට වෙනස් කරලා කියන්නේ. මයින්ඩ් දෙයක් නැහැ. අපිට කියන්නේ මේ Look at the new cubes. JBL එක කනෙක්ට් කරනවා. හරිද විකි? පටන් ගන්නවා. අත්කොල්සන් ආදී මැදින් ඉක්මනින් මේ පැත්තට එන්න කියලා අපි කියමු නේද? ඔවයි 2025 පොල් වසන්තයේ මෙසේ ආරම්භ වී මේ වන විට ගම හරහා මේ තරගේ ආරම්භ වෙලා තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ස්ථානයට පැමිණෙන්න කියලා. අද ඔබ වෙනුවෙන් ක්‍රීඩා රාශියක් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ක්‍රීඩා සඳහා කවදාවත් නොතිබුණු විදිහේ විශේෂ උත්සාහ බොහෝමයක් සූදානම් කරලා තියෙනවා. ඉතින් හැමෝටම ගෞරවයෙන් ආරාධනා කරමු හැකි ඉක්මනින් මේ ස්ථානයට පැමිණෙන්න කියලා. හැම වෙලේම ඉස්සරහින් ඉන්න අපේ ආදරණීය හිතවතා. අපි ඉන්නේ සජීවීවයි. අපි කතා කරමු. මොනවද කෝල් වසන්තය ගැන කියන්න තියෙන්නේ? මේ හොඳ ආරම්භයක්. දැන් අපි මැරතන් දානතරගේ ආරම්භ කරා. මේක මැරතන් දානතරගේ වඩ 10කින් සම්පූර්ණ කරන්න ඕනේ. අපි බලමු එක වටයක් කිලෝමීටර් 800ක් වගේ තමයි වෙන්නේ. ඒක අපි බලමු කවුද අවසන් වෙනකල් මේ තායි කරන්න කියලා. එතන කෝල් වසන්තය හොඳ ආරම්භයක් තියෙනවා කියලා. ලොකු පිරිසක් පිට එක මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඉදිරියට යමු. පිට එක රැඳී සිටින්න. කොහොම ස්තුතියි සර්. හරි. බොහොමත්ම ස්තුතියි. දවසම ජයග්‍රාහීව ගත කරන්නට අපට ශක්තිය ධෛර්යය ලබා දෙනවට ඔබට බෙහෙවින්ම ස්තුතියි. right මෙන්න පළවෙනි වටය ලක්ෂ්මන් සමගින් ගියවර තරගයේ ජයග්‍රාහකයා ලක්ෂ්මන් යන අංක 3 දරමින් මේ වගේ අංකයක තරම කීයද කියලා ඔහුට අංක 5 කියලා තුන්වන ස්ථානයේ අංක 7 අංක 12 අංක 10 පිළිවෙලින් ගමන් කරනවා චන්දන ලක්ෂ්මන් ගඩිය කතා කරන්නේ ඔයා මහන්සි වෙලා ඉන්නේ. ඔයා කිස්තුදී. රයිට්. ඒ විදිහට තමයි ඔහු සුබ වැතුම් එකතු කරන්නේ. හර්ෂන කොට අල්ලලා යනවා හර්ෂන. නෑ මේ යන්නේ හතර ඉතින් මේ මාතර කට්ටියක් මාතර කට්ටියක් හැකියාව තියෙනවා. මේ වගේ කතා කරනවා අවුරුදු 15කට අඩු සියලුමට ඇතුළේ සියලුසියක් වගේ. ඒ වගේම විද්‍යාලය යෝජනාවකට අනුව පැමිණෙන සියලු දෙනාගේ ටිකට් අපි කුසපතේ වඩාත් කරනවා වටිනාකමක් ලබා දෙනවා. මේ ප්‍රථම සායකය
අපි ගුවන් ටිකට් මත ලබා දීම සූදානම් වෙලා තියෙනවා. ඉතින් සූදානම් කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකන් යාලයි ඉබට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි සම්බන්ධ බැංකුව අපිට හැමදාම විශ්වාසවත් මේ පිටපත් බැංකුව හැමදාම ඕසම්. ඒ වගේම තමයි ෆ්‍රෙන්ඩ් මේ ඔබට සූදානම් කරලා තියෙනවා මේ ඉස්ලාමයේ ශේඛ් කවුරුව. ඒදී ඔබට සියලු උපදේශ ඒ වගේම ඔබට යක්කර දමා ගන්න කොහොමද සල්ලි යවන්නේ කොහොමද අනිත් ඒවාට වඩා වැඩිපුර වෙලිමෙන්ට් එකක් ගන්න හැමදේම ලබා දෙන්න දුන්නාම ඉතින් මොකද පාසල් දාලා අපිට මේ වගේ අපූර්ව ආශිර්වාදයක් ලබන්න ඔබ සියලු දෙනාට අපේ ස්තුතිය කරනවා. ඉතින් මේ ළඟට තමයි නැගී හොඳම කාරණා. Jadi mana? Apabila ini dewan kerana mudah menjadi dan kami ini mudah kata anda, mudah menjadi dia, mudah merasakan itu. Tapi di pantas di rumah gini. Jadi ini mudah ini, sudah terjadi. Ini yang terjadi, sudah terjadi. Ini bagi rasa sini yang terjadi. Apabila ini buku sampai kalau dah betul ini ada ini, lepas ini ada baik. Sudah berapa? ආවලා ආයි බොහෝ වේ kunci orang animator ini hanya dia sir ini kita merasakan obat malam ini ada ini laksanakan oleh hasil wajib. Ini gitu. Sudah saya kira ada kami mungkin kita dah kalau ya media itu sekarang kita usul dengan semua tahu tak kira apa. Orang sangat saya ambil arahnya gini kan. ini lagi සාමාන්‍යයෙන් අපේ ගෙදර අපේ අම්මා තමයි මේ වැඩේ කරන්නේ. අනිවාර්යෙන් හැම ගෙදරකම ඉංග්‍රීසි කියන දේ තමයි කිරි කියන්නේ. අපේ ලංකාවේ විදිය තමයි සාමාන්‍ය මොකද කාර්යයක් සිද්ධ වෙනකොට අනිවාර්යෙන් කිරි උතුරන්නේ. මේ තමයි ඒ වැඩේ සිද්ධ වෙන්නේ. Oh අනිවාර්යෙන් මොකද ඒක අපි විදුලට දාලා හදනවා අපි කරගන්න ඕනේ. ඒ කිරි උතුරන්න කියන එක. අපි කතා කරොත් කිරි තමයි ඉතා පාරිශුද්ධ ඉරේලියා විශ්වාස කරනවා. කතාවට කියනවනේ මේ ලෝකයේ නිර්මාණ වෙලා තියෙන මෞර්ය කිරිවලින් සහ ඉන්දිය රාෂ්ට්‍රය. ඉන්දිය රාෂ්ට්‍රය කියන්නේ ඉන්දන මේ ඉන්දන කියන ඉන්දන උපයෝගී කරගෙන කිරි උතුරන පාරිශුද්ධ දෙයක් අපි උතුරනවා. ඒක නිසා අපි ගොඩක් අපි බලාපොරොත්තු අපි කියන ආකල්ප අපි කියන සිදුවීම් මේ සියල්ලක්ම පාරිශුද්ධ බවට පත් වෙලා මානව හිතවාදී සමාජයක් ගොඩනගන්න පුළුවන් බව අපි මේක බලාගෙන ඉන්න අපිට ප්‍රාර්ථනාවක් වගේ ඔන්න දැන් අපි හැමදේම සාර්ථක වෙනවා. සාර්ථක වෙනවා කියන්නේ හොඳ වෙනවා වෙන්න නම් අපි හොඳ වෙනවා. අපි හොඳ වෙනකොට එතකොට අනිත් අයත් හොඳ වෙනවා. එකිනෙකා හොඳ තත්ත්වයට පත් වෙනකොට මේ ලෝකෙම කිරිතිරීමත් එක්කම අපි හැමදෙනාගේම සිත් පිරිසිදු වෙලා අනිත් අය ගැන ආදරය ඇති වෙලා කරුණාව ඇති වෙලා අපි වැඩක් පටන් ගන්නවා. ඒකට මේතන ඉන්න අයත් එක්ක අපේ කියන හැඟීමක් ඇති වෙනවා. අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා. පුංචි පැටව මුහුදු යන්න ගෙනවා හදනවා තකදුන් නැවක් හදනවා. එන අපෝ ගම් උඩින් උඩින් වර පෙත්තප්පු බිමින් වර පෙත්තප්පු උඩින් වර බිමින් වර කේජු කන්න වර පෙත්තප්පු.
අපි හදාගන්න දෙන්න අපි ආනන්දයන් අඳාම අපි ඉන්නේ ලංකාවේ ඒකට කියනවා නේද? දැන් මාගෙන් තියෙනවා අමං බයනවා ඉරි උතුරු පංචදාන ජන ක්‍රීඩා නේද? පංචදාන අපේ ළමයි ඉතින් ගොඩක් සතුටුයි. දැන් හැමදෙනාම සතුටු වෙන්න පුළුවන් කරුණු ආකාරයක් ගොඩක් අය දැන් එල්ලා ඉන්නවා ඒ නිසා දැන් තියෙන්නේ සාමූහිකව මෙතන යහට මේ වැඩි කරගෙන ඒ කරනට සිංහල අවුරුද්දේ අනිවාර්යයෙන් කියන දෙයක් තමයි කැටෙන්නේ. සියලු දෙනාගේම බලාපොරොත්තු සුබ බලාපොරොත්තු එයාගේ ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාව. අද දවසේ පැවැත්වෙන දෙන නියමිතයි පෞල් වසන්තේ කණ්ඩායම කියන පෞල් වසන්තේ ඉතින් ගිය වෙලාවේ කිසි කෙනෙකුට හතරයක් හිරිහැරයක් රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ නැති සියලු දේම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න මේ සියලු දෙවි රැකවරණය ලැබේවා හැම දිනාගෙම සහයෝගය ලැබේවා ස්වභාව දාමේ ඒ සුබ ප්‍රාර්ථනා තමන්ගේ හිත්වල ජනිත හරිම ලස්සනයි එක විදිහට පවුලේ අය අරගෙන ඇවිල්ලා නේද තාත්තයි පුතයි අම්මයි ඒක කට්ටිය ඒ වගේම අපේ මාගෙදර ඉන්න පොඩි මොකද මනාව කියනවා අතට උඹේ වල ඉන්න ආකාරයට පවුලේ තියෙන අපි වගේ අර පොඩි නිකන් හයිබ්‍රිඩ් ගතියක් නෑ නේද අපේ දිනවනේ නිකන් පොඩි හයිබ්‍රිඩ් ගතියක් අනිතක මේ අලුත් අවුරුද්දක් මේ වගේ පොල් වසන්තය වගේ මේ වගේ ඉවෙන්ට් අපි හිතමු නිකන් උත්සවයක් අනිකෙනෙක් සම්දාන කරන අමාරුයි එතකොට අනුග්‍රහයෙන් ඉන්නු ඒකට උපදේශ අනුශාසනා කරන ඉන්නු එතකොට ඒකට ඒ හැකියාව කියන අය ගොඩනගා ගන්න ඕනයි ඉන්නු ඉතින් විවිධ අයගේ ශක්තිය එකතු වෙලා තමයි මේ වගේ දෙයක් වෙන්නේ ඒකට අලුත් අවුරුද්ද එවිලා යුතුයකම් ඉෂ්ට කෙරේ. අමයි තාත්තයි බලන්න. සිංහල අලුත් අවුරුද්දේ ඉඳලා හින්දු ජනතාව යමනි වෙනමින් දැක්කේ අපි මේ ඉදිමත් කරපු වීඩියෝ කරන ටීම් එක අනේ අපේ වාඩි වෙලා ඉන්න මහතුන්ව පෙන්නේ. අනේ ඉදිරියෙන් බලන්න අපේ විදේශ ආරම්භකම අපේ වීඩියෝ කරන ටීම් එක දුක්ඛ අපි පෙන්නේ කොහොමද වෙනත් එක්ක මේ වෙනකොට මේ උලක් මාගෙදර එකතු වුණා. ඒ වගේම අවුරුද්දට එන එක තමයි මට තියෙන හොඳම සන්තෝෂය. අනිවාර්යයෙන්ම මම ඒ වගේම නෑදෑයෝ විතරක් නෙවෙයි යාළුවෝ හිත මිත්‍රෝ අමුත්තොත් ඇවිල්ලා ඉන්නවා වගේ පේනවා. දැන් ඒන අමුත්තන්ට ගෙදර මොනවද සූදානම් කළද? අපේ අපෝ කොච්චර જાති තියෙනවද? කැවුම් කෙසෙල් ගෙඩි කිරිබත්ත හැමදේම තියෙනවා. අපේ මැනිකි ගොඩක් මහන්සි වෙලා තියෙන පාටයි නේද? ඔව් 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 ගොඩක් මහන්සි වුණා. මැනිකේ ඉන්නේ මහන්සි වෙනම තමයි.
ඉතින් කියලා වැඩක් නැහැ. හොඳයි එහෙනම් අපි ආහාර අනුභවයකට යමු නේ. අපි එනම් පැමිණ සිටින සියලුම කියන්නේ ආහාර මේ මේසේ අලෙවි කරනවා කියලා. සමහර වචන වල සමහර පැති වල කියන්නේ අලෙවි කරනවා. මොකද එන අමුත්තෝ ටිකක් සමහරලාට සල්ලි දීලා ගන්න ආහාර අනුභවයට සුසුදානම් වෙනවා. කෑම જાති කිව්ව වගේ ගොඩක් තියෙනවා. කෑවුම් කොකේස් මුංගල්වා ඒ වගේම කිරිබත් ඉසෙල්ගෙඩි ඒ වගේම අතිරස හොඳ කට්ට සම්බෝලයක් තියෙනවා. ලස්සන හදලා විශේෂයක් තියෙනවා. පොල් කටු වෙනල්ලා තියෙනවා. හොඳ සුසුද කරලා මම ඉතින් රා කට්ටකුත් දැස්ති කරලා රාජ්‍යගේ පිටිපස්ස මොනවාරි පොල් කටු තියෙනවා. ගොඩක් හොඳයි මම හිතන්නේ වියතේ සෑමත් කාලා දෙවිලා ඒකක් කරනවා නෑ. ඔන්න සත්වායයන්ගෙන් හොඳ විතකුත් තියෙනවා. විතකුත් තියෙනවා ඉස්සරහා. මහා නිතරම කියනවා කොයිතරම් සතුටක්ද නේද? යන්තයි ඒ වගේම මෙතන අපි වගේ බලාගෙන අපේ කට්ටිය මේ අපේ අය. ඉතින් යාකට අපි ලෑස්ති කරලා තියෙන වෙනම ප්‍රීමියස් එක වටේ බලාගෙන මෙන්න අපේ මේ පණිවිඩේ මේ අඬ ඇහිලා පුදු සියලු දෙනාටම ගොඩාක් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ආරාධනා කරනවා එන්න ගැමි ගෙදර ආසන්නයේ තැනැස්සි වෙලා තියෙනවා කැලේරියා. ඉතින් ඒ කියන්නේ සුබසවහා. right පැමිණ සියලු දෙනාට ආරාධනා කරනවා ආහාර අනුභවයේ සඳහා සහභාගී වෙන්න කියලා. කෑවුම් තියෙනවා, කොකස් තියෙනවා, අතිරස කෙසෙල් ගෙඩි ගිලා ආහාර අනුභවයෙන් සූදානම් වෙන්න. ඒ වගේ මතක් කරගන්න අද මේ වැඩේ මෙහෙම ලස්සන වෙන්න අපිට විශේෂ ඉතින් මතක් කරගන්න මුලින්ම කරජෝන ආයතනයේ ඔබට ඔබට ප්‍රවලි බෑග්ස් පිළිදෙන ගැන මට අවශ්‍ය ඕනෑම වගේ ප්‍රවලි බෑග්ස් පිළිදෙන මට අවශ්‍ය ඒ විතරක් නෙවෙයි පාසල් බෑග් ඒ වගේම ඔබට පාවිච්චි කරන ඒ තමයි ආවේ. මේ සියලු දේවල් පිළිදෙන මට අවශ්‍ය ඒ වගේම මෙතන අවශ්‍ය ආයතනයට ඒ වගේම ගියේ බෑග් එක කරන ඒ වගේ ඉතින් බෑග්ස් එක තියෙනවා ජුවලරි කියන්නේ අපි 100% ශ්‍රී ලාංකිකයේ ව්‍යාපාරය. ඉතින් ඔබට අවශ්‍ය නම් ශ්‍රී ලාංකික ඔබගේ ආභරණයක් අදාළයි. ඔබගේ ආභරණයක් කිසිදු කරගන්න. ඒක තමයි ඔබගේ ආභරණ සම්බන්ධයෙන් ජේම්ස් ඇන්ඩ් ජුවලරි කියන්නේ මාර්ගයේ ආයතනයේ ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින් ලංකාවට යනවා නම් ඔය පොඩි දේවල් පොඩි හොඳක් හිතලා වෙන දේවල් නැන්නවට වැඩිය ඒ දේවල් වල කියන රුපියල් ශ්‍රී ලංකන් එයාලයින් මාර්ගය ගන්න ශ්‍රී ලංකන් එයාලයින් ඔබවලක් ආදරෙන්
හවුද අම්මෝ ලොකු බැලු අපෝ හුලන් දෙන අය ලොකු බැලු බඩේ තියෙන හුලන් ටික ඔක්කොම ගියා අපරාධ අර යන්න තව චුට්ටයි බුම්බට අපෝ ළඟයි මම කොයිකද ඒකද මේකද අර යන්න තව චුට්ටයි බුම්බට ඒකද මේකද ලෝ තව චුට්ටයි come on First, gone. Second, who is the third? Kawuda tuna? Equant. හතරවෙනියටත් ඇති තියෙනවා. Who is going to turn out? Yeah, right. කුඩ දාගි තියෙනවා. තව එක්කෙනෙකුට දාගි තියෙනවා. Right. බලමු කවුද කියලා. පුළුවන්. තව එක්කෙනෙක්. Right. පුළුවන්. බැලුමත් එක ළමයි උඩයයි දන්නේ. නේද? කවුදනේ මෙහෙම බැලුම් ගෙනාවේ? හා? Right. තවත් වාසියක් හම්බෙලා තිනවා. ඔන්න තව වොච් එකක් හම්බෙලා තිනවා බිමෙන් ලකාගේ හරි. තව එක දායකයක් තියෙනවා පුතේ බුම්බන්න. Right. බුම්බන්න. Right. බුම්බන්න පුළුවන්. කාලේකට දාගි තියෙනවා. තව චුට්ටයි මම හිතන්නේ ඔයාලට. බුම්බන්න. අයියෝ. උලන් ටික ආයෙ කොහොමද දාගන්න? ආයෙ බඩට යනවා. උරෝගත්ත උලන් ටික ආයෙ බඩට යනවා. බඩට ගිහිල්ලා වෙන කොහෙන් හරි එළියට යනවද දන්නේ නැහැ. හැබැයි එහෙම සද්දෙකුත් ආවා මට ටිකක්. සමහර අයගේ අටින් ගිය උලන් ටික එළියට ගිය සද්දෙකුත් ආවා. තව චුට්ටයි මොන බුම්බන්න. Right. බුදුම මෙච්චර ඔව් ආරාධනා මේ තෝරපු මාමා තමයි කියන්න ඕන. තව චුට්ටයි බලබල ඉනාමෙන් එපා. channel නම් පොඩි try එකක් දෙනවා නේ. channel පොඩි try එකක් දෙනවා බලමු. බැරි නම් ආපන්නෝක. ආව්. Right. Okay. හරි බොහොම ස්තුතියි. Right. enough. අපි දැන් ඔය ඕඩිය තියාගන්න. Right. හොඳයි පුතේ ආ. මේ බැලුම කොහොමද බිම්බිලා මෙන්න අන්තිමට. බැලුමට වඩා බබා බිම්බිලා. ඒක තමයි winning market. Right. හරි. මේ ගෑනු ළමයි විශේෂයෙන් අලියාගේ අතන මෙතන තියන්න එපා. ඌ ටිකක් මේ අමාරුවෙන් ඉන්නේ මේ දවස්වල. ලංකාවෙන් ඇවිල්ලා ඉන්නේ ආ පවුලක් දා. ඒක නිසා මේ කිචි කැවෙන තැන්වල තියන්න යන්න එපා. අලියා කුලප් වෙයි නේද? ඒක නිසා විශේෂයෙන් girls ඔගොල්ලෝ කොල්ල කුලප් ඔකට එක අලියේ කුලප් ඔකට එක ආය අහන්න දෙපෝ හැබැයි දැන් නෙවෙයිනේ. right එන්න බලමුද? එවන් බලන්න. නාගරි දෙන්න පෑදන් අල්ලන්න ඕනේ අත දිගහැරලා ඉස්සරහට. right. මේ මල්ල ඈ. ඒව කරකවන්න. අරගන්න ඕනේ. ඕනේ. ඕම යමු. ඉතින් නම් ගාන්න පොයින්ට් එකට එතන. right. නාගිට පේනවද මාව? එන්නේ. මාව පේනවද? ඔයාව පේන්නේ නැහැ දෙයියෝ. අනේ නගින්න. right එන්න. මං අල්ලගන්න රෙද්ද? මං රෙදි ගලවල පුරුදු වලල් පුරුදු. right. අලියා කෑවේ. right. මට කීතරයක් අදින්න කියන්නේ බා. right. හරි දැන් කොල්ලේ කොහොමද? එන්න මෙතනදී ඈ. එයා හැදිලා ඉවරලා පෙන්නනවා ඒ කොහෙද? තියෙන තැනට ඇහෙන්නේ නැහැ. ඈ තියෙන තැනට යන්න ඕනේ. right. බලමු. හරි. අනිත් අත පස්සෙන් තියාගන්න.
අත ඉස්සරහට කරගන්න මල්ලි. හරි. ඉස්සරහට දික් කරන්න. අත right එන්න. හැබැයි මොනම හිනාව දිනවා මල්ලි. තිබ්බා. right. වැඩි වෙලාවක් නැහැ ටක්කල් දෙන්න ඕනේ. තියන්. right. තියනවා ටක්කල්. තප්පර ගානක් ඇතුළු තියන්න. අයියෝ. මෙයා කේන්ද්‍ර බලනවා. මොකද අලියක් පෙරලෙනවා. මේක බෑගුවොත් අවුට් right? සාලියා ඉන්නේ කොහෙද කියලා හවු වෙනවා. ඔව්. හරි. දැන් ගෑනු ළමයි බලමු. අද අවස්ථාව තියෙන ගෑනු ළමයිට නෑ මේ ඔයා හදන්න එපා සංවිධායක මණ්ඩලයෙන් ඒක ලස්සනට ඔයාලා මේ ගැටල හදලා දෙන්න මේක හදාන්න බලන්න. හරි එන්න. කොහොමද? හරි නංගි අත දික් කරගන්න. පෑන. අනිත් අත පිටිපස්සේ තියාගන්න. හරි. අමිත් එක්ක කොහෙද? ගෑනලා ලේඩීස් බලන්න මේ සයිස් එක හොඳද බණි සයිස් එක? මං දන්නේ නැහැ. නැත්තම් වෙන සයිස් තියෙනවා මොකද කරන්නේ? ආයි කියන්නේ ඉවරක් කියන්නේ. thank you. ගන්නන්න උපදෙස් දෙන්නත් කට්ටිය ඉන්න. ඕල්ලු. බණිස් කණයිට උගන්නන්න උපදෙස් දෙන්න කට්ටියකුත් ඇවිල්ලා. බණිස් එක්ස්පර්ට් ලා. right. බණිස් විශේෂඥ හරි කොලේ ටික දා. බණිස් කැම්පේ තරගය ඉතාම සාර්ථක ලෙස අවසන් වුණා. මම හිතන්නේ මේ කාන්තාව ටික බණිස් කන්න දුවලා ගිහිල්ලා බණිස් කන විදිය නෙමෙයි බලා ඉන්න බැරුනේ. බණිස් කන්න හිටපු විදිය. සමහර හිටපු ඉරියව්. ඇත්තටම මට කියන්නේ පිරිමියෙක් හැටියට මට බලා ඉන්න ඉවසගෙන දරාගෙන ඉන්න බැරි වුණා. කොහොමද? අට ඇවිල්ලා අවසාන
මේකයි තරගය. පියුමි. තවත් තරගයක් ආරම්භ වෙනවා මේ ගෙඩියේ ඇට කීයක් තියෙනවද බලන්න ඕනේ. ඒ ගෙඩියේ අයිතිකාරයා රම්චාන්. රම්චාන්ගේ ගෙඩියේ ඇට කීයක් තිබේද? alright. කියලා කියන්න ඕනේ හැබැයි රියල් පාක් දෙන්න ඕනේ. රියල් පාක් දීලා රියල් එකපාරට හැබැයි අල්ලන්න නැතුව ඒක අල්ලලා බලලා හොල්ලා කියන්න ඕනේ හරියටම. හැමෝම ඉඳන් ඉන්නේ ගාන තමයි. නමුත් රම්ජාන් කියනවා ඊට වැඩි තියෙනවා. රියල් පාක් දීලා තමන්ගේ නම ලියලා ගාන ලියන්න තමන් අනමිලේ එන මගේ අර ෆොටෝ ප්‍රියන්තයේ ඔව් නගී නගී අනේ මේ රම්ජාන්ගේ ඇට ගණන් කරනවා අපි එපා මේ අහන්නකො මේ වෙලාවේ සැඟුණු අමුත්තා ඉන්නවලු මේ ළඟ සැඟුණු අමුත්තා මොනවද අංකන් ඉන්නවා කියන්නේ ඔය ගොඩක් දේවල් අංකන් ඉන්නවලු ඒකත් ඉතින් වටිනා දාගේ උනේ වටිනා දේවල් හංගගෙන ඉන්න සැඟුණු අමුත්තා හොයාගත්තු වටිනා දේවල් තව දෙන්නකොට අවස්ථාවක් right